කොනිච්චිවා මිනාසාන් සුබ දවසක් යහළුවනේ. ඔන්න මම අදත් ඔයාලත් එක්ක අලුත් පාඩමකින් හමු වෙනවා. ස්පෙෂල් නිහොංගෝ කයිවා නැතිනම් දිනපතා ජපන් සංවාද පාඩම තුලින් අද ගෙන එන පාඩම තමයි ඇමතුමක් ගන්නා ආකාරය. අපි කලින් පාඩමේදී ඇමතුමක් ලබා ගන්නා ආකාරය කාගෙන් හරි අපි කතා කරා. මේ පාඩමේදී අපි කොහොමද අපි කාට හරි ඇමතුමක් ගන්න කියන එක අද මේ පාඩමින් අපි ඉගෙන ගන්නටයි යන්නේ. එහෙනම් යාළුවනේ මම හැමදාමත් කියන ආකාරයට මගේ channel එක subscribe කරලා මගේ channel එකේ JLPT විභාගයට අදාළ පාඩම් තියෙනවා. ඒ වගේම තමයි ජපන් භාෂාව සරලව කොහොමද කතා කරන්න කියන ආකාරයේ පාඩම් තියෙනවා. ඉතින් මගේ channel එකට ඇවිල්ලා subscribe කරලා like කරලා අවශ්‍ය දේවල් මොනවා හරි තියෙනවා නම් කියන්න comment කරලා අමතක නැතුව මගේ වීඩියෝ share කරන්නත් අමතක කරන්න එපා. ඒක ගොඩාක් උදව්වක් වෙනවා ඉදිරියේදී මෙම වැඩසටහන ඉදිරියට ගෙනගෙන යන්නට. එහෙනම් යාළුවනේ අපි පාඩමට යමු. අද පාඩම තමයි 5 වෙනි පාඩම. ඇමතුමක් ගන්න ආකාරය. අපි කලින් පාඩමේ මම කිව්වා වගේ අපි ඇමතුමක් ලබා ගන්න ආකාරය ගැන ඉගෙන ගත්තා. අපි මේ පාඩමේදී ඇමතුමක් ගන්න ආකාරයේ සරලව කොහොමද ජපන් භාෂාවෙන් අපි ඉගෙන ගන්නේ. ඉතින් මේක හරිම සරලයි. මේ ටික හොඳටම ඇති ඔබට මුලින් ජපන් භාෂාව කතා කරන්න කොහෙර ගිහලා ජපාන ගිහිල්ලා වුණත් ඇමතුමක් ගන්න මුලින් කොහොමද අපි ක්‍රියා කළ යුත්තේ යන ආකාරය තමයි මෙම සංවාද පාඩමින් අපි ඉගෙන ගන්න. එහෙනම් දෙන්වාෝ කකේ කතා නැත්නම් දෙන්වාෝ කකෙරු අපි පාඩමට යමු. අපි ඇමතුමක් ගන්නකොට ආයුබෝවන් මේ කිමුර මහත්මයාගේ නිවසද නැත්නම් අපි කතා කරන පුද්ගලයාගේ ගෙදරද කියලා අහන්න ඕන. ඉතින් ඒ අනිවාර්යෙන් ඇසිය යුතුයි. අපි ඉංග්‍රීසියෙන් කිව්වොත් අපි මෙතන භාවිතා කරලා තියෙන කිමුරා කියලා. අපි බලමු. Hello, is this the Kimura's house? අපි අහන්න ඕන නිතරම අනිවාර්යෙන් මේ ඒ ගෙදර නැත්නම් අපි වැඩ කරන තැනකට කතා කරන නම් ඒ තැනද කියලා අපි දැනගන්නට ඕනේ. ඉතින් අහන්නේ අපි කොහොමද කියලා බලමු ජපන් භාෂාවෙන් මේ විදියට. මොෂි මොෂි කිමුරා-san no otako desu ka? මොෂි මොෂි කිමුරා-san no otako desu ka? මේ ඔතකො කියන්නේ නිවස කියන එක. අපි ගෞරවණීය විදියට අහනකොට මේ ඕ අකුර භාවිතා කරලා අපි නිතරම මේ විදියට තමයි කතා කරන්නේ. කිමුරා-san no otako desu ka? නැත්නම් අපිට සාමාන්‍යයෙන් අහන්න පුළුවන් කිමුරා-san no යේ desu ka කියලා. නමුත් අහන්නේ මේ විදිය තමයි otako desu ka කියන අහන එක තමයි තාමත්ම වැදගත්. අපි ඊළඟට බලමු එහෙම ගෙදරද කියලා අහනකොට එහෙන් අපිට පුද්ගලයා දෙන්න පුළුවන් උත්තරයක් තමයි ඔව් මම කිමුරා තමයි. මේ කිමුරා-sanගේ නිවස තමයි නැත්නම් මේ කිමුරා මහත්මයාගේ නිවස තමයි. කවුද කතා කරන්නේ කියලා අපිට එහෙන් අහන්න පුළුවන්. එහෙන් අපිට අහනවා කවුද කතා කරන්නේ. එහෙන් අපි කකුණින් නැත්නම් අපි කවුද කියලා බලනවා. ඉංග්‍රීසි වලින් කිව්වොත් yes it is. May I ask who is calling? නැත්නම් who is calling කියලා අපිට ඉංග්‍රීසි වලින් අහන්නට පුළුවන්. අපි කොහොමද ඒක අහන්නේ කියලා බලමු. Hi, so this. Dochira sama desu ka? Hi, so this. Dochira sama desu ka? Hi, oh. එයා තමයි. කවුද කතා කරන්නේ කියලා දැනගන්නට පුළුවන්ද කියලා අහනවා. අපිට අපි කතා කරන පුද්ගලයා ඒ විදිහට තමයි ඔයාට කාටද කතා කරන්න ඕනේ කියන අදහස තමයි මේ විදිහට ප්‍රකාශ කරන්නේ. Hi, so this. Dochira sama desu ka? කවුද කතා කරන්නේ? කවුද මේ කතා කරන්නේ කියලා අහද්දී අපිට දෙන්න පුළුවන් උත්තරේ තමයි තමන්ගේ නම ප්‍රකාශ කරලා. මේ වතනබේ සතෝ කතා කරන්නේ නැත්නම් මගේ නම පාවිච්චි කරන්න පුළුවන්. මේ අජිත් කතා කරන්නේ, මම ප්‍රසන්න කතා කරන්නේ කියලා අපේ භාෂාවෙන් අපි නම භාවිතා කරලා අපිට කියන්න පුළුවන්. මේ වතනබේ සතෝ කතා කරන්නේ. අපි බලමු කොහොමද ඒක ජපන් භාෂාවෙන් කියන්නේ කියලා. ඉංග්‍රීසි වලින් මේ විදිහට හැවොත් this is වතනබේ සතෝ. මේ කතා කරන්නේ වතනබේ. කොහොමද අපි ඒක ජපන් භාෂාවෙන් කියන්නේ කියන එක අපි ඊළඟට බලමු. වතනබේ සතෝ දෙස්. වතනබේ සතෝ දෙස්. කවුද කතා කරන්නේ කියලා අහනකොට අපිට අපේ නම භාවිතා කරලා අපිට කතා කරන්න පුළුවන් වතනබේ සතෝ දෙස්. මේ කතා කරන්නේ වතනබේ සතෝ කියලා අපිට කියන්න පුළුවන්. දොචිරා සමා දෙස් කා කියලා අහද්දි කවුද කියලා අහද්දි අපිට කියන්න පුළුවන් වතනබේ සතෝ දෙස්. මගේ නම භාවිතා කරලා අපට මේ විදියට භාවිතා කරන්නට පුළුවන්. ඊළඟ බලමු කරුණාකර සකුරා මහත්මියට කතා කරන්න පුළුවන්ද? නැත්නම් අපිට අවශ්‍ය කරන්නේ කාටද කතා කරන්න? එයාට කතා කරන්න පුළුවන්ද කියලා අපි එයාගෙන් අහන්නේ කොහොමද? කරුණාකර සකුරා මහත්මියට කතා කරන්න පුළුවන්ද? අපි දන්නවා කෝල් එකක් ගත්ත ඉතින් වෙන පුද්ගලයෙක් ගෙදර ගන්න පුළුවන්. එතකොට ඒ වගේ අවස්ථාවක තමයි මේ සංවාදය ගොඩනැගිලා තියෙන්නේ. ඉතින් අපිට කතා අවශ්‍ය පුද්ගලයාට කතා කරන්න පුළුවන්ද? කරුණාකර මෙයාට අවශ්‍ය වෙන්නේ සකුරා මහත්මියට කතා කරන්න පුළුවන්ද? May I speak to Sakura? අපි බලමු කොහොමද ඒක ජපන් භාෂාවෙන් අහන්නේ කියලා. Sakura-san no onegaishimasu. Sakura-san no onegaishimasu. මෙන්න මේ විදිහට තමයි අපි අහන්නේ ඊළඟට ඔබට කාටද කතා කරන්න ඕනේ කියලා අහද්දි
අපිට මෙන්න මේ සකුරසාන ඕන ගයිස් මස් කරුණා කරලා මට සකුරසාන්ට කතා කරන්න ඕනේ. සකුරසාන්ට කතා කරන්න පුළුවන්ද කියලා අහන්නේ මෙන්න මේ විදිහට තමයි. ඉතින් මේක හරි සරලයි. ඉතින් ඔබට එච්චර භාෂාව හරියට සරලව භාවිතා කරන්න මේ විදිහට. අපි ඊළඟට බලමු මේක කොහොමද තවත් විදියකින් කියන්නේ කියලා. I would like to speak to Sakura. මෙන්න මේ විදිහට අපිට කියන්න පුළුවන්. මට සකුරා එක්ක කතා කරන්න ඕන. මට සකුරා එක්ක කතා කරන්න ඕන කියලාත් අපිට කතා කරන්න අපිට කියන්න පුළුවන්. ඒක බලමු අපි කොහොමද ජපන් භාෂාවෙන් සරලව කියන්නේ. I would like to speak to Sakura. මට සකුරා එක්ක කතා කරන්න ඕන. කොහොමද බලමු අපි ජපන් භාෂාවෙන් ඒක කියන්නේ. සකුරා-සාන්තෝ හනස්තයින් දෙස්ු කා? සකුරා-සාන්තෝ හනස්තයින් දෙස්ු කා? මෙන්න මේ විදිහට සරලව අපිට කියන්නට පුළුවන්. අපි දන්න කියන පුද්ගලයෙකුට දන්න කියන ගෙදරකට කතා කරනකොට අපි සරලව මෙන්න මේ විදිහට තමයි කතා කරන්නේ. සකුරා-සාන්තෝ හනස්තයින් දෙස්ු කා? කතා කරන්න පුළුවන්ද කියලා ගා කියලා ඉදිලා තියෙන්නේ. පුළුවන්ද මට අවශ්‍ය වෙන්නේ සකුරාසාන් එක්ක කතා කරන්න කියන එක යම්කිසි අපි දන්නේ ඊළඟට පුළුවන්ද නැද්ද කියන්නේ. ඒ අදහස හඳුන්වන්න තමයි මේ ගාකුර බත් කියන අදහස තියෙන්නේ. නමුත් මෙතන ඒ විදිහට තමයි සඳහන් වෙන්නේ. සකුරා මහත්මියද නැත්තම් සකුරා මහත්මිය ඉන්නවද කියලා ඊට පස්සේ අපිට මේ විදිහට අහන්නත් පුළුවන්. අපි කලින් කිව්වා අපිට සකුරා මහත්මියට කතා කරන්න ඕනේ. දැන් අපිට මේ විදිහට ඒක අහන්නත් පුළුවන්. සකුරා මහත්මිය ඉන්නවද? නැත්නම් සකුරා මහත්මියද කියලා අපිට කෝල් එක ගන්නකොට අහන්නත් පුළුවන්. ඉතින් ඒක කොහොමද අපි ජපන් භාෂාවෙන් සරලව අහන්නේ? is Sakura is there? කොහොමද අපි බලමු ජපන් භාෂාවෙන් සරලව ඒක අහන්නේ. සකුරා-san ඉමස්කා කියලා අපිට අහන්න පුළුවන්. ඉතින් ඒක සරලයි. ඉතින් ඕගොල්ලොන්ටත් සරලව කතා කරන්න ලේසියෙන් ජපන් භාෂාව අමාරු නෑ කියන අදහසින් තමයි මේ සංවාද මාලාව ගොඩනගන්නේ. ඉතින් හරිය සරලයි මේක. මෙහි ජපානයේදීත් මේ විදිහට තමයි භාවිතා කරන්නේ. ඉතින් සරලව අපි ඉගෙන ගත්තොත් අපි දැනුම භාවිතා කරලා අපිට ඉදිරි දේවල් එකතු කරලා අපිට සංවාදය ගොඩනගා ගන්න පුළුවන්. ඉතින් මූලික වශයෙන් මේ ඊටම වැදගත්. සකුරා-san ඉමස්කා කියලා අහන්නත් පුළුවන්. ඒ විදිහට අහන්නත් පුළුවන්. ඊට පස්සේ බලමු අපි කරුණාකර ටිකක් ඉන්න. කොහොමද අපි කියන්නේ? Can you wait a moment? එතකොට අපි කියන ඒ වෙලාවේ එතන නෑ සකුරානේ. ගෙදර වෙන කෙනෙක් නෙගන්නේ ෆෝන් එක. එතකොට පොඩ්ඩක් ඉන්නවද නැද්ද කියලා බලනවා. එතකල් පොඩ්ඩක් ඉන්න කියලා කොහොමද අපි ජපන් භාෂාවෙන් කියන්නේ? Can you wait a minute? අපි මේ විදිහට තමයි ඉංග්‍රීසි වලින් කියන්නේ. ඉතින් බලමු කරුණාකර ටිකක් ඉන්න කියන එක කොහොමද ජපන් භාෂාවෙන් සරලව කියන්නේ කියලා. සුකොෂි ඔමචි කුදාසයි. සුකොෂි ඔමචි කුදාසයි කියලා තමයි අපි ජපන් භාෂාවෙන් කියන්නේ. දැන් සෝෂෝ ඔමචි කුදාසයි කියලා අපි කියනවා. අපි මෙතන භාවිතා කරන ආකාරය භාවිතා කරොත් ඕගොල්ලන්ට මම හිතනවා පහසුයි කියලා. සුකොෂි ඔමචි කුදාසයි. පොඩ්ඩක් ඉන්න. නැත්තම් ඉංග්‍රීසි වලින් කිව්වොත් wait a minute. අපි පොඩ්ඩක් ඉන්න. එයා ඉන්නවද නැද්ද කියලා බලනවා කියන අදහස තමයි මෙතනින් කියන්නේ. සුකොෂි ඔමචි කුදාසයි. ඊළඟ බලමු සමාවෙන්න. ඇය එළියේ. I am sorry. She is out. ඒ වෙලාවේ එයා ඉන්නේ නැති වෙන්න පුළුවන් නේ. ඉතින් ගොඩාක් දුරට ඉන්නේ නැහැ සමහරක් වෙලාවට නේ. ඉතින් සමාවෙන්න. ඇය එළියේ. අපි කොහොමද මේක ජපන් භාෂාවෙන් කියන්නේ? මේ මොහොතේ නෑ එයා. ඉන්නවනම් අපිට එකපාරට ෆෝන් එක දෙන්න පුළුවන්. ඉමස් කියලා කියන්න පුළුවන්. ෂෝෂෝමචු කුදාසයි කියලා අපිට කියන්න පුළුවන්. දැන් මෙතන එයා එළියට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් බලමු අපි කොහොමද ඒක කියන්නේ ජපන් භාෂාවෙන්. අයිනිකු කනෝජෝවා ගයිසිස්සුචූ දෙස්. අයිනිකු කනෝජෝවා ගයිසිස්සුචූ දෙස්. මේ විදිහට තමයි අපි ජපන් භාෂාවේ කියන්නේ ඇය පිටත ඉන්න මේ වෙලාවේ. ගයිසිස්සු කියන්නේ පිටත. චූ දෙස් කියන්නේ ඒ වෙලාව අතරතුර. එතකොට ගයිසිස්සුචූ දෙස් කියලා කියන්නේ අයිනිකු කනෝජෝවා ඇය දැන් මේ අවස්ථාවේ නෑ. ඇය පිටත ඉන්නේ. මෙන්න මේ විදිහට තමයි අපි ජපන් භාෂාවෙන් කියන්නේ එතන නැත්තම්. ඊළඟ බලමු මම පසුව කතා කරන්නම්. I will call again later. ඇය නෑ දැන් මේ අවස්ථාවේ. එහෙනම් අපි දිගට දිගට කතා කරන දෙයක් නෑ. ඇයට කතා කරන්න අවශ්‍යයි. ඒකින්ද මම පසුව ගන්නම්. සොරේ දේවා කියලා අපිට භාවිතා කරන්න පුළුවන් ජපන් භාෂාවෙන්. අපි බලමු කොහොමද අපි මේ අදහස කියන්නේ කියන එක ජපන් භාෂාවෙන්. මත අතෝදේ දෙන්වසිමස්. මත අතෝදේ දෙන්වසිමස්. අපිට මුලින් අපිට පාවිච්චි කරන්න පුළුවන් එහෙනම් කියන අදහසෙන් සොරේ දේවා කියලා අපිට කියන්න පුළුවන් ජපන් භාෂාවෙන් කොහොමද සොරේ දේවා මත අතෝදේ දෙන්වසිමස් කියලා අපිට කියන්න පුළුවන් ආපසු මම කතා කරන්නම් කියන අදහස. ඊට පස්සේ අවසානයේදී ඔව් කරුණාකර yes please. එතකොට අහගෙන ඉන්න පුද්ගලයා ඔව් කමන්නේ නැත්තම් හරි පස්සේ කතා කරන්න කියන ආචාරයත් ලබා දෙනවා සාමාන්‍යයෙන් අපි මේ වගේ ඩයලොග් එකකදී.
එහෙනම් අපි ඒක කොහොමද ජපන් භාෂාවෙන් අවසන් කරන්නේ කියන එක අපි බලමු. මෙන්න මේ විදිහට තමයි කියන්නේ. ඒ ඔනගයිසිමස්. ඒ ඔනගයිසිමස්. ඒක අපිට කියන්න පුළුවන් සොරේදේවා මතා දෙන්වාසිමස් කියලා මම කියද්දි අර පැත්තෙන් අපිට කියන්න පුළුවන්. නැත්නම් අපි උනත් පුරුදු වෙන්න ඕනේ. ඒ ඔනගයිසිමස්. අනිවාර්යෙන් කතා කරන්න කියන අදහස් තමයි ඒ ඔනගයිසිමස් කියලා අවසානයේ මේ විදිහට කියන්නේ. එසේනම් යාළුවනේ ඔන්න අදත් පාඩම අවසන් වෙනවා. ඊටාත්ම සරල තමයි මේ සංවාදයත් ගොඩනැගුවේ. ඉතින් මේ ඊටාත්ම වැදගත්. ඕගොල්ලන්ට ජපන් භාෂාව අමාරු නොවන හැඟීමක් මතුවෙනවා මං හිතන්නේ මේ සංවාද වලට ඔබ සවන් දුන්නොත්. අපි ගිය සංවාදයෙන් අපි ඉගෙන ගත්තේ කොහොමද ලබා ගන්න දුරකථනයක්. කියන්නේ කෝල් එකක් කොහොමද අපි ඒකට උත්තර දෙන්නේ කියන අදහස. අපි මේ අවස්ථාවේදී අපි කොහොමද ඒ පැත්තට කෝල් එකක් ගන්නෙ නැත්නම් දුරකථනයෙන් අමතන්නේ කියන අදහස තමයි අද සංවාදයෙන් ඉගෙන ගත්තේ. එහෙනම් යාළුවනේ අමතක නොකර මාගේ channel එක subscribe කරලා like කරලා comment කරලා මේ වීඩියෝ එක share කරන්නත් යාළුවෝ අතරේ බෙදා හදා ගන්නත් අමතක කරන්න එපා. අලුත් වීඩියෝ එකකින් අපි ලබන සතියේත් හමු වෙමු. දුරකථන අංකයේ විමසීම හා පිළිතුරු දීම. දෙන්ව බංගෝ ඕ කිකු ඔසියරු ask and teach phone numbers. ඉතින් ඕගොල්ලොන් කලින් පාඩම් අනිවාර්යෙන් මේ හා පාඩම සමග සම්බන්ධ වෙනවා. ඉතින් ඒ පාඩම් හරියට බලා ගන්න ඕන කොහොමද අපි ඇමතුමක් ගන්නෙ, ඇමතුමකට පිළිතුරු දෙන්නේ. ඊට පස්සේ අද පාඩම මෙන්න මේ ආකාරයට දුරකථන අංක විමසීම හා පිළිතුරු දීම ඔබ ඉගෙන ගන්නවා. එසේනම් යාළුවනේ මම හැමදාමත් කියනා වගේ මගේ channel එක subscribe කරලා මගේ වීඩියෝ වලට like කරලා comment කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි යාළුවන් අතරේ දරුවන් අතරේ මෙම වීඩියෝ share කරන්න අමතක කරන්න එපා. මොකද හරි පහසුවෙන් මගේ channel එකකින් ජපන් භාෂාව කතා කරන්නට ඉගෙන ගන්නට මම ඉඩ සලස්වලා තියෙනවා. ඉතින් යාළුවනේ අපි අදත් පාඩමට ආසාවෙන් එකතු වෙමු. ඉතින් මම කියනවා මේ පාඩමට එකතු වෙලා ඕගොල්ලෝ පුරුදු වෙන්න. හරිම පහසු සරල ආකාරයෙන් නිවැරදි ජපන් භාෂාව මෙහි යොදලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට මේක ඉතාමත් වැදගත් වෙනවා මේ පාඩම් මාලාව. එහෙනම් අපි ඉක්මනට පාඩමට යමු. බලමු යාළුවනේ අපි කොහොමද දුරකථන ඇමතුමක් සඳහා අවශ්‍ය කරන අංකය මේද කියලා දැනගන්නේ. මට ඔබගේ දුරකථන අංකය ලබා ගැනීමට හැකිද? May I have your telephone number කියලා අපි කොහොමද ජපන් භාෂාවෙන් අහන්නේ? ඉතින් මේක ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද අපිට තව විදිහට අහන්න පුළුවන්. දෙන්ව බංගෝ ඔනගයිසිමස් කියලා කියන්නත් පුළුවන්. අපි බලමු කොහොමද මේක ජපන් භාෂාවෙන් අහන්නේ කියලා. දෙන්ව බංගෝ ඔසියේතේ මොරයිමස්කා? දෙන්ව බංගෝ ඔසියේතේ මොරයිමස්කා? මෙතන ඔසියේතේ මොරයිමස්කා කියන්නේ අපි ඔසියරු කියන්නේ උගන්වනවා. නමුත් මට ඔයාගේ දුරකථන අංකය කියන්න පුළුවන්ද? දැනගන්න පුළුවන්ද කියන අදහස තමයි මේ විදිහට තමයි ජපන් භාෂාවෙන් අහන්නේ. සාමාන්‍යයෙන් අපි දෙන්ව බංගෝ ඔනගයිසිමස් කියලා කියන්නේ. නමුත් නිවැරදි ක්‍රමය තමයි දෙන්ව බංගෝ ඔසියේතේ මොරයිමස්කා කියලා තමයි අපි තව කෙනෙකුගෙන් අහන්නේ. එහෙම අහනකොට යාළුවනේ අපි බලමු. ඔව් මේ තමයි මගේ දුරකථන අංකය. ඔව් ඒ තමයි මොකක්ද කියලා අපි කොහොමද ජපන් භාෂාවෙන් කියන්නේ? yes it is. කොහොමද අපි තමන්ගේ දුරකථන අංකය මෙන්න මේක තමයි කියලා ජපන් භාෂාවෙන් කියන එකත් ඉතාමත්ම වැදගත්. සරලව අපි කොහොමද කියන්නේ? භාෂාව භාවිතා කරනකොට විවිධ ආකාරයෙන් අදහස් ප්‍රකාශ කරන්නට පුළුවන්. නමුත් සරලව නිවැරදිව කොහොමද අපි ප්‍රකාශ කරන්න කියලා බලමු. ජපන් භාෂාවෙන් කියන්නේ අපි ඒක so this කොරේ this කියලා අපිට කියන්න පුළුවන්. නමුත් හරියට කිව්වොත් රොකුනීසං යොංගෝ රොකුනනා දෙස් කියලා දෙස් කියන පදයෙන් ඉවර කරන්නට ඕනේ. කොහොමද කියන්නේ? රොකුනීසං යොංගෝ රොකු නනා දෙස්. අපිට තියෙන ඇමතුමේ අංකය අපිට මේ විදිහට අංක අනුසාරයෙන් ප්‍රකාශ කිරීමට පුළුවන්. තාමත්ම සරලව. ඊළඟට අපි බලමු එම ප්‍රකාශ කරපු අංකය මම අහගෙන ඉන්නවා නම් මම නිවැරදිදයි කියලා ඔහුගේ නැවතත් එම අංකය රිපීට් කරනවා. නැත්නම් මම මේ අංකය අහගෙන හිටපු අංකය ඔහුට ප්‍රකාශ කරන මේ අංකයේද කියලා නැවතත් සනාථ කර ගැනීමට මම එය නැවත කියන්නම් කියලා කොහොමද අපි ජපන් භාෂාවෙන් කියන්නේ? let me repeat that. අපි අහපු නම්බර් එක නැවතත් අපි එම පුද්ගලයාට මේකද කියලා දැනගන්න කොහොමද අපි කියන්නේ? බලමු. අපි ජපන් භාෂාවෙන් කියන්නේ කුරිකායිසිමස්. කොහොමද කියන්නේ? කුරිකායිසිමස් රොකුනීසං
යොංගෝ රොකු නනා දෙසියෝනේ කියලා අපි නැවත සනාථ කරනවා. නැවත සැරයක් එම අංකය අපි අහගෙන හිටපු අංකය අපි මතකින් කියලා සනාථ කරගන්නේ මෙන්න මේ විදිහට. කුරිකයිසිමස් නැවත සැරයක් ප්‍රකාශ කරනවා. රොකු නීසං යොංගෝ රොකු නනා දෙසියෝනේ කියලා අපි මේ විදිහට තමයි ජපන් භාෂාවෙන් සනාථ කරන්නේ. ඊළඟට එම අංකේ ප්‍රකාශ කරලා අපි නැවත සැරයක් කියලා කිව්වට පස්සේ අහගෙන හිටපු පුද්ගලයා ඔව් ඒක තමයි. ඒ නම්බර් එක තමයි. ඒ අංකය තමයි කියලා නැවතත් එය ස්ථාවර කරනවා. නැත්තම් තහවුරු කරන්නේ කොහොමද? yes that is right. අපි කොහොමද සරලව කියන්නේ? ওই විදිහට අනිවාර්යෙන් අපි දුරකථන සංවාදය දිගට කරගෙන යා යුතුයි. කොහොමද අපි ඒක ජපන් භාෂාවෙන් අහන්නේ? hi sonotori desu. නැත්තම් අපිට සරලව කියන්න පුළුවන් hi so desu කියලා කියන්න පුළුවන්. නමුත් ලස්සන ජපන් භාෂාව භාවිතා කරත් නිවැරදි භාෂාව භාවිතා කරනකොට මේ විදිහට තමයි භාවිතා කරන්නේ. hi sonotori desu. ඒක තමයි. නැත්තම් ඒ විදිහට තමයි. ඒ අංකය තමයි කියන අදහස තමයි hi sonotori desu කියලා අපි ජපන් භාෂාවෙන් කියන්නේ. ඊළඟට අපි බලමු යහළුවනේ මේ නම්බරයට ඇමතීමෙන් ඔබට මා සම්බන්ධ විය හැකි කියලා අපි කොහොමද ප්‍රකාශ කරන්නේ ජපන් භාෂාවෙන්? you can reach me at this number. මේ නම්බරයට කතා කළොත් ඔබට මා සම්බන්ධ කරගත හැකි කියන අදහස අපි කොහොමද ජපන් භාෂාවෙන් කියන්නේ? මෙයත් ඊටාම වැදගත් වෙනවා. මොකද අපි අහනවා මොන නම්බරෙන් ඔබ සම්බන්ධ කරගන්නට පුළුවන්ද කියලා. එතකොට අපිට කියන්න බලන්න මේ නම්බරයට ඇමතීමෙන් ඔබට මා සම්බන්ධ කළ හැකි. කොහොමද අපි ජපන් භාෂාවෙන් කියන්නේ? කොකෝනි දෙන්වාස්තේ කොදසරෙබා වතසිතෝ රෙන්රකුගා තොරෙමස්. කොකෝනි දෙන්වාස්තේ කොදසරෙබා වතසිතෝ රෙන්රකුගා තොරෙමස්. මෙතෙන්ද කතා කළොත් මේ නම්බරයට කතා කළොත් මා හා සම්බන්ධ කරගත හැකි. මේ විදිහට තමයි අපි භාෂා භාවිතා කරන්නේ. කොකෝනි දෙන්වාස්තේ කොදසරෙබා වතසිතෝ රෙන්රකුගා තොරෙමස් කියලා තමයි අපි ජපන් භාෂාවෙන් අපි භාවිතා කරන්නේ. රෙන්රකුගා තොරෙමස් කතා කරන්නට පුළුවන් කියන්නේ මේ විදිහට තමයි. ඊට බලමු මම සාමාන්‍යයෙන් 10ට විතර ඉන්නවා. නැත්තම් අපි වෙලාවක් කියලා මම මේ වෙලාවට ඉන්නවා. I am always there around 10 o'clock. මම 10 වෙනකොට මම ඉන්නවා. විතර ඉන්නවා. සාමාන්‍යයෙන් මෙතන ඉන්නවා කියන අදහස අපි ප්‍රකාශ කරනවා නේ සාමාන්‍ය ජීවිතයේදී. අපි ඉන්න වෙලාව කියන්නේ මේ විදිහට. ඉතින් අපි බලමු ජපන් භාෂාවෙන් කොහොමද මේ අදහස ප්‍රකාශ කරන්නේ කියලා. ජූජි ගොරෝනිවා ඉත්සුමෝ සොකෝනිමස්. ජූජි ගොරෝනිවා ඉත්සුමෝ සොකෝනිමස්. ඉත්සුමෝ කියන්නේ සාමාන්‍යයෙන් යුෂුවලි කියන අදහස. මම එතන ඉන්නවා කියන අදහස තමයි මෙතනින් ප්‍රකාශ වෙන්නේ. නැත්නම් අපිට වෙලාව කියන්න බලන්න කුජි ගොරෝනිවා. දැන් වෙලාව 9ට පමණ සාමාන්‍යයෙන් මම මෙතන ඉන්නවා. ඉත්සුමෝ සොකෝනිමස්. එතන ඉන්නවා කියන අදහස තමයි මෙන්න මේ විදිහට තමයි අපි ජපන් භාෂාවෙන් ප්‍රකාශ කරන්නේ. අපි ඊළඟට බලමු දිවා කාලයේ මා සම්බන්ධ කරගත යුත්තේ කාවද? නැත්නම් කොහේද? කොහොමද කියන අදහස කොහොමද ජපන් භාෂාවෙන් ප්‍රකාශ කරන්නේ? අපි මෙයත් සාමාන්‍යයෙන් නිතර අහන දෙයක්. කොයි වෙලාවද ඔබ සම්බන්ධ කරගත හැක්කේ? කාවද? නැත්නම් කොහේද? කොතනද ඔබ සම්බන්ධ කරගත හැක්කේ කියන අදහස කොහොමද අපි ජපන් භාෂාවෙන් අහන්නේ කියන එක අපි සරලව දැනගනිමු. මෙයත් ඉතාම වැදගත්. අපි කොහොමද බලමු ජපන් භාෂාවෙන් අහන්නේ. හිරුමවා දොකෝනි රෙන්රකු සුරිබා ඊ දෙස්කා. හිරුමවා දොකෝනි රෙන්රකු සුරිබා ඊ දෙස්කා. හිරුමවා කියන්නේ දවල් වරුව. දොකෝනි කොහෙටද? රෙන්රකු කියන්නේ අපි කෝල් කරොත් කතා කළ යුත්තේ කොහෙටද? සුරිබා ඊ දෙස්කා. කොහෙට කතා කරොත්ද ඔබ සම්බන්ධ කරගත හැක්කේ කියන අදහස තමයි මෙහින් ප්‍රකාශ වෙන්නේ. හිරුමාවා දොකෝනි රෙන්රකු සුරෙබා ඊ දෙස්කා. අපි බලමු ඊළඟට මම වැඩ කරන තැන නම්බරේ. සාමාන්‍යයෙන් අපි එහෙමත් කියනවා. අපි වැඩ කරන තැන මම ගෙදර ඉන්නකොට නම්බරේ. අන්න ඒ වගේ කොහොමද අපි මම වැඩ කරන තැන නම්බරේ කියන්නේ ජපන් භාෂාවෙන්? I am at work. The number is. අපි කොහොමද මේ නම්බර එක ජපන් භාෂාවෙන් මේ අදහස ප්‍රකාශ කරන්නේ? සොකුබනි ඉමස්. නැත්තම් සුකුබනි ඉමස් තොකිවා. සුකුබනි සිගතෝ සුරු තොකිවා ස්කාව් දෙන්ව බංගෝ. අපි මේක සරලව කියන්නේ සොකුබනි ඉමස්. දෙන්ව බංගෝවා 14334 දෙස් කියලා අපි දෙස් කියන පදයෙන් ඉවර කරනවා. ඊළඟට බලමු යහළුවනේ අපි මම කාර්යාල වේලාවන්හිදී එම අංකයේ සිටිමි. නැත්නම් කාර්යාලයේ ඉන්නකොට මම භාවිතා කරන
නම්බර එක තමයි මේක. මම මෙන්න මේ අංකය තමයි භාවිතා කරන්නේ. අපි කොහොමද ජපන් භාෂාවෙන් කියන්නේ? මම කාර්යාලය වෙලාවෙන්දී එම අංකයේ සිටිනවා. අංකය භාවිතා කරනවා. මේ අදහස බලමු අපි ජපන් භාෂාවෙන් කියන්නේ මෙන්න මේ විදිහට. ජිමු ජිකන් නයිවා සුනෝ බංගෝ no tokoro ni imasu. ජිමු ජිකන් නයිවා සුනෝ බංගෝ no tokoro ni imasu. ජිමු කියන්නේ ඔෆිස් එක කාර්යාලයේ, ජිකන් නයි කියන්නේ මේ ඇතුළත වෙලාව ඇතුළත, සුනෝ බංගෝ no tokoro ni imasu. මේ භාවිතා කරන නම්බරය යටතේ තමයි මම සේවය කරන්නේ. අපි මෙන්න මේ විදිහට තමයි ජපන් භාෂාවෙන් ඒ අදහස ප්‍රකාශ කළේ. ඉතින් යාළුවනේ අද පාඩමත් තාමත්ම වැදගත් පාඩමක්. ඕගොල්ලන්ට වැදගත් වෙනවා අනිවාර්යයෙන් මේ පාඩමත්. කොහොමද අපි අපේ දුරකථන අංකයක් කොහොමද සනාථ කරන්නේ? දැනගන්නේ කොහොමද කියන අදහස තමයි. නැත්නම් අපි අපේ දුරකථන අංකය කොහොමද ප්‍රකාශ කරන්නේ කියන ආකාරයෙන් තමයි අද සංවාදය අපි ඉදිරිපත් කළේ. ඉතින් තාමත් වැදගත් පිළිවෙලට මෙම සංවාද පාඩම් මාලාව ඔයගොල්ලෝ අහුම්කම් දෙන්න. සරලව ජපන් භාෂාව ඉගෙන ගන්න ගමන් සංවාද පාඩමටත් අවධානය යොමු කරන්න. මොකද කතා කරන එක තාමත් වැදගත්. ජපානට ආවත් අදහස් ප්‍රකාශ කිරීමේ ජපන් භාෂාව තාමත් වැදගත් වෙන නිසා සරලව කොහොමද නිවැරදිව ජපන් භාෂාව ඉගෙන ගන්න කියන එක. එහෙනම් යාළුවනේ අදත් ඔන්න අපි පාඩමට සමුදෙනවා. අපි නැවතත් අලුත් පාඩමකින් ලබන සතිය හමු වෙමු. ඒ වගේම තමයි ජපන් භාෂාව සම්බන්ධයෙන් JLPT පාඩමුත් මගේ ජපන් භාෂා channel එකකින් ඔබට ඉගෙන ගන්න පුළුවන්. එහෙනම් සියලු දෙනාටම ජය. ලබන සතිය හමු වෙමු.